හරි. එතකොට මට පේන්නේ නැහැ. වෙන ඉතින් ඒක යටිගන්නේ. හරි සමානුපාතය පළවෙනි ක්‍රමයට කතා කරා ඒකීය ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයට කතා කරනවා මොකක්ද? සමානුපාත ක්‍රමය දෙවෙනි. හරිද? දෙවෙනි ක්‍රමය තමයි සමානුපාත ක්‍රමය. මේක අපි කරන්නේ දැන් අර විදිහම දැන් අපි අර ගන්නම ගමුද? දැන් ඔතන තියෙන එක ගන්න මට කියන්න. දොඩන්ගේ දිහට පළවෙනි එකද? දැන් මේක කියනවා දැන් මේකේ අපි ඒක ඒකීය ක්‍රමයටනේ. දැන් මේ දිගටම මේක ඒකීය ක්‍රමයට. එහෙම නැතුව සමානුපාතික ක්‍රමයට හොයනවා නම් හොයන්නේ. දැන් මෙතන දොඩන්ගේදී 8ක මිල දොඩම් 8ක මිල කියනවා 320යි. හරිද? ඊට පස්සේ දොඩන්ගේදී 5ක මිල නෑ අහන්නේ. එහෙනම් අපි මේ ක්‍රමයට අනුව කරන්න ඕනේ. දැන් දොඩම් 5ක මිල තමයි යන්නේ. මේක තමයි අපි දන්නේ. දන්නේ නැති එක මොකක් හරි දැන් අපි බීජේ ප්‍රකාශන ඉගෙන ගත්තානේ. ඒකේ බීජේ පද කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තානේ. x y ඕන එකක් බීජේ පදයක්. හරි. එතකොට හැමදෙස්සම මේ සමානුපාතික ක්‍රමයේදී අපි මේකයි එක අනුපාතයක් විදිහට ලියා ගන්නවා. මේකයි තව අනුපාතයක් විදිහට ලියා ගන්නවා. හරි. ඒතර මම කියන්නේ සමානුපාත කියන්නේ සාමාන්‍ය අනුලෝම සමානුපාතිකත්වය කියන්නේ මෙන්න මේ අනුපාත දෙකේ සමාන වෙන්න බෑ. හරිද? වැඩි වෙන හරි අඩු වෙන හරි අනුපාත දෙක සමාන වෙනවා. හරිද? ඒකත් දැන් මම ගත්තොත් දොඩම් වල අනුපාතය මම ලියනවා දොඩම් 8ක් 320යි. හරිද? දොඩම් 5ක් x අපි දන්නේ නැහැ. එකක් හරිද? එතකොට මෙන්න මේ අනුපාතයක් විදිහට දෙවල් තියෙන එක අපිට භාගයක් විදිහට සාමාන්‍ය ලියන්න පුළුවන්. ඒ කියන්නේ අරගෙන උත්තරේ කොහොමද? ඒකේ උත්තරේ තමයි. මේ ක්‍රම දෙකක්. ඒකී ක්‍රමය කියන්නේ එකක ක්‍රමය හොයලා ඊට පස්සේ එක ගන්නට වන්න ඒකේ ඒකී ක්‍රමය. නෑ ඒගොල්ලෝ වෙනම දීලා නැත්නම් ඒකී ක්‍රමෙන්ද සමානුපාතික කියන හදන්න කියලා ඒකී ක්‍රමය සාමාන්‍ය ලේසි මට නම්. එහෙම නැත්නම් ඉතින් මේක දීලා තියෙනවා නම් මේකම හදන්න. හරි. දැන් සාමාන්‍ය මොකක්දම අනුපාතයක් දීලා තියෙනවා නම් ඔක භාගයක් විදිහට කියන්නේ මේ විදිහට. 8 බෙදීම 320. 8 බෙදීම 320. හරිද? අනුපාත එක දාන්න අනුපාත භාගයේ දෙන්න සාමාන්‍ය මෙහෙම තමයි ලියන්නේ. ඒ කියන්නේ උඩ එක මේ පැත්තේ තියෙන එක උඩට ලියනවා භාගයේ මේ පැත්තේ තියෙන එක යටට. හරිද? ඔය දෙක සමාන කරගන්න. ඒක කියන දෙන්න නේද? අපි පැක් කරගන්න මොකක්ද කියන්නේ? ඔය මේකේ පැත්තේ. යා.